සව් බිව්වට ගොඩක් දිනෙක දන්නේ නැහැනේ මේ සව් කියන්නේ මොනවද කියලා. ඉතින් මං අද හිතුවා ශරීරයට හුඟක් ගුණදායක මේ සව් ගැන ඔයාලා නොදන්න විස්තරයක් කියලා දෙන්න. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. සව් ප්‍රධාන වශයෙන් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි සේගෝ ෆාම්ස් වල කඳෙන් ලබා ගන්න පිටි වලින් හදන සව්. අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමයි සේගෝ පිටි හදන්නේ. සව් කියලා කියන්නේ කැලරි වලින් බහුල ආහාරයක් වුණත් එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුයි. සව් ලබා ගන්නා ශාක සාමාන්‍යයෙන් ඉන්දුනීසියාව, පැපුවා ගිනියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල් වල බහුලව වගා කරනු ලබන අතර එම රටවල් වල ඇතැම් ජන කොටස් සව් ප්‍රධාන ආහාරයක් ලෙසද භාවිතා කරනවා. ඉන්දුනීසියාව හා මැලේසියාව තමයි ලෝකේ ප්‍රධානතම සව් පිටි නිෂ්පාදකයන් වෙන්නේ. සාමාන්‍ය සේගෝ පාම්ස් ගහක් පිටි ගන්න තත්වයට පත් වෙන්න අවුරුදු 8ක් 10ක් පමණ කාලයක් ගත වෙනවා. හොඳින් වැඩුණු ගහකින් එකවර කිලෝ 150ක් 300ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. මීට අමතරව සව් හදන්න සයිකස් කියන ගස් වර්ගයක් භාවිතා කරනවා. නමුත් සමහර සයිකස් වර්ග ඉතා විෂ සහිත වෙනවා. සව් නිෂ්පාදනය කරන ඊළඟ වඩා ප්‍රසිද්ධ ක්‍රමය තමයි මඤ්ඤොක පිටි භාවිතා කිරීම. මෙය අඩු වියදමින් සව් නිෂ්පාදනය කරන විකල්ප ක්‍රමයක්. බ්‍රසීලය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව යන රටවල් වල ප්‍රධාන වශයෙන් මේ මඤ්ඤොක පිටි භාවිතා කරනවා. ඉඳලා හිටලා සව් කැඳ එකක් බොන අපිට නම් මේ සව් වර්ග වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනවද? බොහෝ රටවල් වල සව් වලින් පෑන් කේක්, බිස්කට්, නූඩල්ස්, පාන් සහ පුඩින් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කරනවා. අපේ රටේ නම් සව් කැඳ වලට අමතරව සව්බර, සව් අලුවා, සව් තලප වැනි ආහාර හදන්න සව් භාවිතා කරනවා. කොහොම වුණත් සව් කැලරි බහුල ආහාරයක් වන නිසා ඒ ශරීර ශක්තිය ඉහළ නංවන්න සමත් වෙනවා. සව් වල අන්තර්ගත ප්‍රතිරෝධී පිෂ්ඨය ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරනවා. ඊට අමතරව සව් වල අඩංගු කැල්සියම් සහ යකඩ අස්ථි සෞඛ්‍ය නංවාලීමටත් ප්‍රතුරුධිර සෛල ගණන වැඩි කිරීමටත් උපකාරී වෙනවා. ඒ වුණාට සව් ශරීර බර පාලනය කිරීමට අපේක්ෂා කරන අයට සුදුසු ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ නැහැ. අධික ලෙස සව් ආහාරයට එක් කර ගැනීමෙන් බඩ පිපීම සහ මලබද්ධය වැනි තත්ත්වවලට හේතු වෙන්න පුළුවන්. අපි ඉඳලා හිටලා බොන සව් ගැන ඔයාලා නොදන්න යමක් දැනගන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ හරවත් වීඩියෝ දිගටම බලන්න අපේ ගගන පේජ් එකත් ලයික් කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.